මේ වීඩියෝ බලන්න අප ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු ඔයාගේ PC එකේ ඔයාගේ laptop එකේ කොහොමද performance බලන්නේ කියලා. මෙතන search bar එකට ගිහලා search කරගන්න PowerShell කියලා. PowerShell එක search කරගත්ත පස්සේ මේ උඩින් වෙනවා run as an internet. ඒක ක්ලික් කරගත්ත පස්සේ මෙන්න මේ කෝඩ් එක ගහගන්න. CPU score එක 8.8ක් තියෙනවා. ඒක හොඳ තාක්ෂණයක් කියලා අපිට ගන්න පුළුවන්. අපිට memory score එක ඒකත් 8.8ක් කියලා ගන්න පුළුවන්. memory score කියන්නේ RAM එකේ score එක. disk score කියලා මේ මෙතන තියෙනවා. ඒක තමයි අපේ hard disk එකේ හරි SSD එකේ හරි score එක. මගේ නම් ඒක 7.5ක් තියෙනවා. D3DS score ඒක මගේ 9.9ක් තියෙනවා. ඒ කියන්නේ gaming 3D performance එක. ඒකත් මගේ හොඳ level එකට ආසන්නයි. මෙතන තියෙනවා ආය graphic score මගේ 5.4යි. graphic card එක නිකන් 5.4යි. ඒක graphic card එක තියෙනවා. ඒක හොඳ level එකට ගන්න පුළුවන්. ඔයගොල්ලන් PC එකේ performance අඩු නම් කොහොමද අපි බලමු. tips එක කියලා දෙන්නම්. කොහොමද performance වැඩි කරගන්නේ කියලා. right click කරලා display setting එකට යන්න. display setting එකට ගිහිල්ලා add display setting නෙවෙයි graphic setting කියලා ඊට යටින් එකක් තියෙනවා බලන්න. ඊට පස්සේ මෙතන BlueStack එක download කරගන්න ඕනේ. BlueStack එක download කරගෙන option එකට ගිහිල්ලා high performance කියලා දාලා save කරනවා. ඒකෙන් ඔයාලට තවත් PC එකේ ස්පීඩ් වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන BlueStack ෆයිල් එකෙන් මේක emulator එක. ගේම් එහෙම ගහද්දි ඒක සිතින් emulator. start exact කියලා දෙන්න. this PC එක right click කරලා මේ අන්තිම තියෙන professional එකට ගිහිල්ලා මෙතන advanced system setting performance එකට යන්න. performance එකට ගිහිල්ලා HD4 best performance කියන එක දාලා okay දෙන්න. මේක ඉතින් පුළුවන් ඔයාලගේ PC එකේ lag නැතුව පාවිච්චි කරන්න. lag නැතුව පාවිච්චි කරනවා නම් ඉතින් කොහොමද කියනවා වීඩියෝ හොඳයි නම් මේ වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාන්න. subscribe කරලා bell icon එක all time දාගන්න. ඒකට මම දෙන වටිනා වීඩියෝ ඔයාලගේ ළඟට ගෙන්න ගන්න පුළුවන්. මම